සුබ දවසක් ඔයාලා ඔක්කොටම. අද අපි සාකච්ඡා කරන්නේ 2016 පරිමාව ගාන. 2016 පෙබරේ දෙවෙනි කොටසේ 11 වෙනි ගාන විදිහට තමයි පරිමාව ගාන තියෙන්නේ. මම මුලින්ම ප්‍රශ්න කියවන්නම්. අරය සෙන්ටිමීටර් 21ක් වන ඝන ගෝලාකාර වීදුරු බෝලයක් වුණකොට එයින් සර්වසම ඝන සිලින්ඩරාකාර වීදුරු තෙල් 240ක් සාදනු ලබයි. මෙම ක්‍රියාවලියේදී වීදුරු වල පරිමාව වෙනසක් සිදු නොවන බව උපකල්පනය කරන්න. එක් තැටියේ අරය සෙන්ටිමීටර් ආර්ද උස ආර් බෙදීම 9යිද නම් ආර් සමානයි 21 බෙදීම තුන්වෙනි මූලය 20 බව පෙන්වන්න. ලඝු ගණක වගු ඇසුරෙන් ආරයගේ දශම ස්ථාන දෙකකටව සොයන්නත් කියලා කියනවා. හරි. මුලින්ම අපි මේකෙදි කරන්න ඕනේ සමීකරණයක් ලියාගන්න. මම මුලින්ම රූපයක් ඇඳගෙන ඉන්නම් මේකේ. ඊට පස්සේ මේක සමීකරණයක් හදාගන්න ඕනේ. මේකෙදි අපිට කියනවා විශේෂයෙන්ම පරිමාව වෙනසක් සිදු වෙන්නේ නැහැ කියලා. එතකොට අපිට මේක හිතා ගන්න පුළුවන් ගෝලයේ පරිමාව එහෙම්මම අර සිලින්ඩර් 240 පරිමාව විදිහට පරිවර්තනය වෙනවා කියලා. එතකොට අපිට මේක ලියා ගන්න පුළුවන් ගෝලයේ පරිමාව සමානයි සිලින්ඩරයේ පරිමාව වැඩි කිරීම 240. අපිට ගෝලයේ පරිමාව පේපරේ දෙනවා. මුලින්ම උඩ කොටසේ දෙනවා. අපිට ගත්තයි 3න් 4යි 5r ඝනය කියලා. අපි ගෝලයට r1 කියලා දාගමු. සිලින්ඩරයේ පරිමාව නම් 5r වර්ගය වැඩි කිරීම h. අපි ඒකට r2 කියලා දාගමු. h කියන්නේ ලම්බක උස. අපි ඒක 240න් වැඩි කරගන්න ඕනේ. හරි. 5 දෙපැත්තටම කැපෙනවා. මෙතන දෙපැත්තටම කැපෙන්න හේතුව වෙන ධන ඍණ මුකුත් අදාළ නැති හින්දා මේකේ. අපි දැන් ආදේශ කිරීම කරමු. ගෝලයේ අරය 21යි. එහෙනම් 3න් 4යි 21 ඝනය r වර්ගය h වෙනුවට මේකේ තියෙන r බෙදීම 9යි. වැඩි කිරීම 240. අපිට මෙතනදී හරස් ගුණ කිරීමක් කරගන්න පුළුවන්. එතකොට 4 වැඩි කිරීම 21 ඝනය වැඩි කිරීම 9 බෙදීම 3 වැඩි කිරීම 240 කියලා ගන්න පුළුවන්. මෙතන අපිට දැන් 21 ඝනය අපේ අන්තිම පිළිතුරෙත් 21 තියෙනවා. ඒකත් අපි බලන්න ඕන. ඒ හින්දා 21 ඝනයක් හොයන්න යන්න ඕනේ නැහැ. මොකද අපේ අන්තිම උත්තරේ 21 තියෙන හින්දා ඒක අපි හැමෝම තියාගමු. නැත්තම් අපි ඔක සුළු කරොත් එහෙම ආපහු නැවතත් 21ක් හොයාගන්න වෙනවා. අපි 21 නැතුව 4යි 9යි 3යි 240යි සුළු කරමු. 3ට 3 1යි 9ට 3 3යි 4ට 4 1යි 240ට 4 60යි ආපහු 3ට 3 1යි 60ට 20යි. දැන් අපිට පුළුවන් 21 ඝනය බෙදීම 20 සමානයි r ඝනය කියලා ගන්න. ඊළඟට අපිට r තමයි ආන්නේ මේක. එතකොට අපිට ඝන මූලය ගන්න ඕනේ. මේකේ සම්පූර්ණ රූපෙත් සම්පූර්ණකෙත් ඝන මූලය ගත්තා. එතකොට අපිට වෙන වෙනම ඝන මූල දාන්න පුළුවන්. 21 ඝනයේ ඝන මූලය බෙදීම 20 ඝන මූලය. මෙතන ඝන මූලයට r ඝනය කැපිලා r ඉතුරු වෙනවා. අපිට දැන් මෙතන 21 ඝනයට ඝන මූලය කැපිලා 21 ඉතුරු වෙනවා. ඊට පස්සේ 20 ඝන මූලය ඉතුරු වෙනවා. සමානයි r. ඕක තමයි අපේ උත්තරේ වෙන්නේ. ඊට පස්සේ අපි ලඝු පාවිච්චි කළ මේක r හොයන්න කියලා තියෙනවා මේකේ. අපි මුලින්ම එතකොට ලියාගමු. ලඝු ගණක භාවිතයෙන් r සෙවීම. හරි. අපි මුලින්ම ලඝු කියලා දාගෙන මේ සංඛ්‍යාව ලියාගමු.
LG 21 බෙදීම 23 වෙනි මූලය. අපි දැන් ඊළඟට කරන්න ඕනේ මේකේ වෙන වෙනම ලඝු දාන එක. එතකොට LG 21යි බෙදීම වෙනුවට අඩු කිරීම LG 23න් එක්වන බලය. 3 වෙනි මූලය කියලා කියන්නේ 3න් එක්වන බලය. අපි දැන් මේක පළමු දශම ස්ථානයට මේක ලියා ගන්න ඕනේ LG 2.1 10 1. අපි මේ 10 එකක් දාගත්තේ 21 කියලා තියෙනකොට 21ට පස්සේ තමයි දශම තිත තියෙන්නේ. අපි ලඝු බලනකොට පළමු දශම ස්ථානෙන් අනිවාර්යෙන් තියෙන්නේ. ඒ කියන්නේ එක ඉලක්කමකට පස්සේ දශම තිත අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. එහෙනම් 21යි දශම තියෙන එක 22.1 කරගන්න අපි එකක් ආපහු ඉස්සරහට ගන්නවා. එතකොට ඒ ඉස්සරහට ගන්න එක මග ගන්න දැන් අපි දීලා තියෙන ගාන වෙනස් කරනවානේ. එහෙම ගාන වෙනසක් වෙන්න බැරි නිසා අගට 10 එකක් කියලා දාගන්නවා. ඊට පස්සේ රෙන මෙතන 3න් එක්වන බලය අපිට ඉස්සරහට බාන්න පුළුවන්. එතකොට 3න් 1යි LG 2.0 වැඩි කිරීම 10 මේකත් අර කලින් එක වගේ දශම ස්ථානයක් ඉස්සරහට ගේන්න ඕනේ. අපි දැන් ලඝු පොතෙන් බලමු. මෙතන 1.0 කියලා දාන්න හේතුව 10 එකක් තියෙන හින්දා. අපි ලඝු බලනකොට 10 ගුණාකාරයක් අපි බලන සංඛ්‍යාවේ ඇතුළත් වෙලා තියෙනවා නම් ඊට අදාළ සංගුණකයක්ගේ තමයි ඉස්සරහට දාන්න ඕනේ. උදාහරණයක් විදිහට දැන් මෙතන 2.1 විතරක් තියෙනවා නම් 0.0 කියලා තමයි අපි ලඝු බලලා ලියන්න ඕනේ. 2.1 වැඩි කිරීම 10 එක තමයි මෙතන තියෙන්නේ. එතකොට 1.0 කියලා දාන්න ඕනේ. 2.1 වැඩි කිරීම 10 දෙක තිබ්බොත් 2.0 කියලා දාන්න ඕනේ. ඊළඟට 1.3 අඩු කිරීම 3න් 1 වැඩි කිරීම 1.3 මේකෙත් එක තියෙන හින්දා එකක් ඉස්සරහට දානවා. අපි දැන් සුළු කිරීම කරගන්න ඕනේ. මුලින්ම 1.3 3න් බෙදාගෙන 1.322 අඩු කරන්න ඕනේ. අපිට එහෙම අඩු කරාම හම්බෙනවා 0.886. අපි දැන් මේකේ ඇන්ටිලොග් බලන්න ඕනේ. ඇන්ටිලොග් බලද්දී අපිට හම්බෙනවා 7.737 සෙන්ටිමීටර්. හරි. මෙතන ඉතා පොඩි විශේෂ දෙයක් කියනවා. මෙතන අපි ඇන්ටිලොග් බලද්දී 0.886 කියලා තියෙන්නේ. ඒ හින්දා අපි අන්තිම උත්තරෙත් පළමු දශම ස්ථානයේ තියෙනවා. අපි අපිට මෙතන උත්තරේ 1 ගානක් ආවා නම් අපි පූර්ණ සංඛ්‍යාව ගණන් ගන්න නැතුව ඊටු සංඛ්‍යා හතර තමයි ඇන්ටිලොග් බලද්දී බලන්න ඕනේ ලඝු පොතේ. අපි මේ පූර්ණ සංඛ්‍යාව දාන්නේ ඇන්ටිලොග් බලනකොට අපි ලඝු පොතෙන් බලාගත්ත අගේ වැඩි කිරීම 10 බලයක් විදිහට. මෙතන 1 ගානක් තිබ්බොත් 7.737 වැඩි කිරීම 10 එක කියලා දානවා. 2 ගානක් තිබ්බොත් 7.737 වැඩි කිරීම 10 දෙක කියලා දානවා. අර ඉස්සරහා දාන සංගුණකය අපි පූර්ණ සංඛ්‍යා සංගුණකය අපි අන්තිම උත්තරේ 10 බලයක් විදිහට තමයි තියන්නේ. හරි. මං හිතනවා ඔයගොල්ලන්ට මේක තේරෙන්න ඇති කියලා. මොනවා හරි අඩුපාඩුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම channel එක පොඩ්ඩක් subscribe කරලා මම තව ඉදිරියට තවත් ප්‍රශ්න දානවා. ඒවට සම්බන්ධ වෙන්න subscribe කරලා තියාගන්න. bell button එකත් click කරලා තියාගන්න. ඔබ සැමට සුබ දවසක්.